දුන් සරලව මෙහෙම කියන්නම්කෝ. හරි. අද දවසේනේ ඔයාලා සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ මොනයම් හෝ විෂයකට පන්තියන පළවෙනි දවස. තාම අනිත් ක්ලාසස් පටන් ගන්න නැහැනේ. අපිනේ මේ ඉස්සරෝම අද පටන් ගන්න පන්ති. හරි. ඒ කියන්නේ ඔයාලා මේ පාර අවුරුද්දට අලුත් ඇඳුම් අරගෙන හරි ඒක අඳින පළවෙනි දවසනේ අද. හරි. අත උස්සන්න බලන්න මම කියන්නේ නෑ දැකවල වල යන්න අඳින්න ඇති. මම කියන්නේ ක්ලාස් වල යාළුවන්ට පෙන්වන්න අඳින අලුත්ම ඇඳුම් අඳින පළවෙනි දවසනේ අද. අත උස්සන්න බලන්න අද අලුත් ඇඳුම් අඳපු අය. හරි. එහෙම නැති අය හරි. මෙහෙමයි. හරි. එහෙම නෑ කියලා අත උස්සන අයට මම රෙස්පෙක්ට් කරනවා. මොකද එහෙම කියන්නේ දැන් සාමාන්‍යයෙන් කට්ටිය හිතාගෙන ඉන්න මමත් ඔයාලා වගේම එලවස් කරන්නේ දැනට අවුරුදු ගානකට කලින් මටත් හොඳට මතකයි මමත් ඉතින් try කරනවා ක්ලාස් එකකට ඒ කියන්නේ අවුරුද්දෙන් පස්සේ යන දවසේ යාළුවොත් බලාගෙන ඇති අපිත් අලුත් ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ කියලා හිතාගෙන හිටපු අවස්ථා තිබුණා පුතේ. හරි. එහෙම තමයි හැටි. හරි. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා පුතේ. එක ඇඳුමක් නම් ඉතින් සාමාන්‍යයෙන් බොහෝමයක් දෙනකොට ඇඳුමක් හම්බ වෙලා ඇති. හරි. දැන් සමහරක් අයට ඉතින් අලුත් ඇඳුම් අද අඳින්න නැති වෙන්න ඇති. මොකද අලුත් ඇඳුම් සමහර ලාවට ඇඳුම් 3-4ක් හම්බ වෙන්නේ නැති. ඒවා සමහර ලාවට රැට නිදාගනිද්දිත් අලුත් ඇඳුම් අඳිනවනේ සමහර අය නේද? හරි. ඒ තරමට ඒවට ආසයිනේ. හරි. එහෙම වෙලා දැන් ඇඳ ගන්න විදියක් නැහැ. ඊයේ වෙද්දි මොකද ඔක්කොම කාඩු ගන්නවා. අද උදේ වෙද්දි අඳින්න විදියක් නැහැ. ඒකින්ද නැති වුණා වෙන්න පුළුවන්. හරි. දරුවනේ මම මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි. හරි. ඔයාලා සමහර වෙලාවට හරි ඔයාලගේ අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් වෙන්න ඇති මේ ක්ලාසස් වලට ඊට පස්සේ ඔයාලගේ පොත්පත් වලට මේ යන බස් ගාස්තු මේ වියදම් දරන්නේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ හරි සමහර වෙලාවට ඔයාලට බොහොම අමාරුවෙන් එක ඇඳුමක් අරන් දුන්න වෙන්න ඇති. ඒ වුණාට ඔයා කම්පෙයාර් කරන්න යන්න එපා. සමහර වෙලාවට ඔයාගේ යාළුවත් එක්ක යාළුවට අලුත් අවුරුද්දට ඇඳුම් හරි කට්ටල 2-3ක් හම්බ වෙලා ඇති. අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි අයියෙක් එකක් එක්ක ඉන්නවනම් තව ඥාතියෝ ඉන්නවනම් තව හරි එයා යාළුවා එච්චර කතා කරද්දී හරි ඔයාට සමහර වෙලාවට තියෙන පුතේ එකම එක අලුත් ඇඳුමයි වෙන්න ඇති සමහර විට ඒකත් නැතු වෙන්න ඇති හරි ඒවම පුතේ වාගේ ජීවිතේට පන්නරයක් කරගන්න මට සරලව මට මතක අයියා කෙනෙක් ගැන මම කියන්නම් වැඩි විස්තර කියන්න නැතුව ඉන්නම් එයා කවුද කියන එක ඇඟ වෙන නිසා මට හොඳට මතකයි මම 11 වසරේ ඉඳිද්දී හරි ඔය මම කියන කතානායකයා ඔය මම කියන අයියා පුතේ මට වඩා අවුරුදු 2ක් වැඩිමල් ඒ අයියා A level classes යන කෙනෙක් හරි දැන් මම O levels පන්ති යනවා ඒ අයියා A levels පන්ති යනවා හරි අපි දෙන්නම සෙනසුරාදා දවසක හම්බ වෙනවා සාමාන්‍යයෙන් හරි ඒ ක්ලාස් එක ඒ ආයතනේ තමයි ඒ අයියත් ක්ලාස් එන්නේ. හරි මට හොඳට මතකයි ඒ අයියා හැමදාම වගේ ඇඳගෙන එන්නේ ලා නිල් පාට කලිසමක්. ඩෙනිම් කලිසමකුත් නෙමෙයි ලා නිල් පාට නිකන් සාමාන්‍ය කලිසමක්. හරි ෂර්ට් එකක් උඩින් දාගෙන එනවා. හරි සාමාන්‍යයෙන් එයා හැමදාම වගේ ෂර්ට්ස් දෙකක් තමයි පුතේ මාරුවෙන් මාරුවට මට දැකපු කාලේ පුරාවටම ওই ෂර්ට් දෙක විතරයි පුතේ මට මතක. ඒක තවමත් මට මතකයි. හරි හැබැයි මම ගොඩාක් ගරු කරන චරිතයක් ඊට පස්සේ හරි මං කිව්වේ මට වඩා අවුරුද්දක් විතර වැඩිමල් එක්කෙනෙක් පුතේ දිස්ත්‍රික්කයේ හොඳ රෑන්ක් එකක් වෙලා හරි හොඳ රෑන්ක් එකක් වෙලා මෙඩිකල් ෆැකල්ටි ගියා. හරි මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් විදිහට පාස් අවුට් වෙලා අද වෙද්දී ඉන්නේ ලංකාවේ නෙමෙයි හරි වෙනත් පිට රටක විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන කෙනෙක්. එයාත් ડોක්ටර් කෙනෙක් හරි එයාගේ වයිෆුත් ડોක්ටර් කෙනෙක් හරි මම මේ ළඟදී දැක්කා එයාගේ Facebook එකේ එයා ලස්සන ජිප් එකක් අරගෙන ෆොටෝ එකක් දාලා තියෙනවා හරි ඉතින් ඔන්න බලන්න පුතේ අධ්‍යාපනය කියන එකට අර හැමදාම දැන් බලන්න ඔය ක්ලාස් එකේ මම ඔය කියන අයියාගේ හරි ක්ලාස් එකේ කී දෙනෙක් ඉන්න ඇද්ද පුතේ සමහර වෙලාවට අවුරුද්දට අලුත් ඇඳුම් 5-6 හම්බ වෙච්ච හරි ඒ විදිහට කොච්චර ලොකු විදිහට සමහර වෙලාවට සල්ලි වියදම් කරපු හරි කොච්චර දෙනෙක් ඉන්න ඇද්ද හැබැයි අද ඒ හැමෝටම වඩා පුතේ එයා ඉස්සරහට ගිහිල්ලා මම එකෙන් කියන්න දින පණිවිඩ දෙකක් පුතේ හරි මම අර හැමදාම කියන්නේ මොකද්ද වැඩක් පටන් ගන්න විදිහ නෙමෙයි පුතේ වැදගත් වෙන්නේ හරි වැඩේ ඉවර කරන විදිහ හරි ඔයාගේ සරල ওই වැඩේ කියන එක සරලව මෙහෙම හිතන්න ජීවිතේටම හිතන්න හරි ඒ අයියාගේ අම්මා තාත්තගේ සමහර වෙලාවට පුතේ හරි නොහැකියාව නිසා හෝ එහෙම නැත්නම් ඒ අයියා ඒවට ආස තිබ්බේ නැද්ද දන්නෙත් නැහැ. ඒ හේතු මොකක් හෝ දෙයක් නිසා පුතේ එයාට පටන් ගන්න උනේ අර වගේ තත්වයක. නමුත් අද වෙද්දි පුතේ එයාගේ ජීවිතේ අවසාන වෙන්නේ එහෙම නැත්නම් එයාගේ ජීවිතේ දැන් එයාගේ ඇචීව්මන්ට්ස් අරගෙන ඉවරයිනේ. නේ ලංකාවේ හරි
නිකන් චූටි ගෙදරක හරි පොඩ්ඩක් ග්‍රාමීය පැත්තක ඒ ජීවත් වෙච්ච එයා අන්තිමේට දැන් අද වෙද්දි පුතේ ලෝකේ ප්‍රසිද්ධ රටක ප්‍රසිද්ධ හොස්පිටල් එක විශේෂඥ වෛද්‍යවරයෙක්. හරි විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතින් ඔයාලත් ඔහොමම තමයි පුතේ වෙන්නේ. මෙතන ඉන්න පුළුවන් සමහර ලාවට අම්මා තාත්තගේ උණුසුම අරගෙන අම්මා තාත්තගේ රස්නේ අරගෙන ඒ රස්නෙත් එක්ක පුතේ එන්න ලොකු තැනක එහෙම නැත්නම් ලොකු විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඉගෙන ගන්න try එකක් දෙන්නේ නැහැ. හරි යාළුවොත් එක්ක සල්ලි නාස්ති කරනවා. සමහර ලාවට අම්මා තාත්තගේ උණුසුම අරගෙන අම්මා තාත්තගේ රස්නෙන් සල්ලි වියදම් කරලා ගෑන් ළමයෙක් එක්ක යාළු වෙලා ගෑන් ළමයාත් හිතනවා අම්මට උඩ අරයට සම්පූර්ණකම හම්බ වෙයි. හරි හම්බ වෙලා මටත් එයාගේ ගෙදර මටත් කුමාරි හාමි වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා කෙල්ලත් කැමති වෙනවා. හැබැයි පුතින් මට මේකයි කියන්න තියෙන්නේ. සල්ලි කියන එක දවසට ඕනනම් පුළුවන් කෝටි 10ක් 15ක් වුණත් වියදම් කරන්න මං කියන්නේ ඒ විදිහේ මිනිස්සුත් ඉන්නවා. හරි ඔය දැන් හොඳට මතක තියාගන්න දැන් ඔයා මේ රඟන්නේ මේ වෙලාවේ හරි අම්මා තාත්තා හදපු ග්‍රවුන්ඩ් එකක නම් හරි ඒක පුතේ తాවකාලිකයි. හැබැයි ඔයා උත්සාහ කරන්න ඔයාටම කියලා හරි ඔයා වෙන තැනක් පුතේ හදාගන්න. හරි ඒක තමයි මට මේ අවුරුද්දට ඔයාලට කියන්න තියෙන්නේ විශේෂම දේ හරි ඔයාගේ යාළුවත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා ජීවිතේ. යාළුවට ගොඩාක් දේවල් ලොකු දේවල් ගොඩාක් දේවල් හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඔයාට ඒ වගේ දේවල් හම්බ වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඔයා සමහර ලාවට ඔයාගේ අම්මා තාත්තත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නවා වෙන්න පුළුවන්. හරි ඒක හොඳට තේරුම් අරගන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න. ඔයාට පුළුවන් ඒක හදාගන්න. හරි ඔයාට කැමති පැත්තට ඔයාගේ ජීවිතේ ලියා ගන්න පුළුවන් ඔයාට. ඒ වෙනුවෙන් හොඳට පාඩම් කරන්න මේක කරන්නේ O level වලින් නෙමෙයි. මේක කරන්නේ කැම්පස් ගිහිල්ලත් නෙමෙයි. මේක කරන්නේ A levels වලින්. ඔයා සමහරවිට හිතාගෙන ඉන්නවා මම මේ කැම්පස් ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරනවනේ. වැඩක් නෑ පුතේ. ඔයා A levels කරලා කැම්පස් යන්නේ නැතුව මෙඩිකල් ෆැකල්ටි එකට ගියේ නැති වුණොත් ඔයා මහන්සි වෙන්නේ ඔයාට. හරි කැම්පස් ගිහිල්ලා මහන්සි වෙන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් කොච්චර මහන්සි වුණත්. හරි ඔයාට හිතන්නකෝ A levels වල ඔයා හරියට මහන්සි වෙලා වැඩේ කරේ නැති වුණොත් ඇත්ත කතාව තමයි ඔයාට කවදාකවත් හරි ඔයාට කවදාකවත් පුතේ හරි ඔයාට ඉංජිනේර කෙනෙක් වෙන්න තියෙන chance එක එතනින් හරිය ගොඩාක් අඩුයි. ඒක නිසා හරි මෙතන තමයි පුතේ ඔයාගේ පදනම. මේ A levels වලින් තමයි මේ ඔක්කොම වෙනස් වෙන්නේ. ඒක හොඳට තේරුම් අරගෙන විය යුතු දේ මොකද්ද කළ යුතු දේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න. ජීවිතය කියන්නේ ආතල් කෝටියක් තියෙනවා. ආතල් ලෝකයක් තියෙනවා. හරි নানা ප්‍රකාර ලෝකේ කියන්නේ මහා පුදුම ඒ කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක ටෙක්නොලොජි අනේ හරි ඉස්සරහට යනවා ලෝකේ ගොඩාක් නේද ලෝකේ ගොඩක් අර දකින්න ඇතිනේ ඩ්‍රයිවර්ලස් කාර් එක හරි දැන් අපි අද එදා ගිහිල්ලා හිටපු හොටෙල් එකේ හරි අපි හිටියේ 12 වෙනි තට්ටුවේ හිතන්නකෝ අපි මොනවා හරි Uber වලින් හරි මොනවා හරි කෑමක් ඕඩර් කරා කියලා ලංකාවේ නම් මොකෝ වෙන්නේ? ඉතින් කෑම එක කෑම එක ගෙනල්ලා මේ කවුද? Uber ගේන කෙන ආවහම පස්සේ අපි ඉතින් උඩ ඉඳන් පල්ලෙහාට බහින්න ඕනේ ලිෆ්ට් එකේ ඇවිල්ලා කෑම එක අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් අර මනුස්සයා ඉතින් උඩ තට්ටුවට නගින්න ඕනේ. හරි. අර මෙන්න මෙහෙමයි පුතේ සිද්ධ වෙන්නේ. දැන් අපි පේමන්ට් එක එහෙම ඔක්කොම ඔන්ලයින් කරලා ඕඩර් කරා කියලා හිතන්නකෝ. ඕඩර් කරපුවාම ඒ අදාළ කෑම එක ගේන කෙනා එනවා. හරි එතන තියෙනවා ලිෆ්ට් එක පල්ලෙහා මැෂින් එකක්. පොඩි රොබෝ කෙනෙක්. රොබෝව අරින්න පුළුවන්. ඇරලා පොඩි බොක්ස් එකක් තියෙනවා. ඒ බොක්ස් එක ඇතුළට ඕඩර් එක දානවා. ඕඩර් එක දාපුවම රොබෝ එනවා ලිෆ්ට් එක අරගෙන රොබෝ යනවා ලිෆ්ට් එක දිගේ උඩට. රොබෝ එනවා අපේ කාමරේ ළඟට. අපේ කාමරේ ළඟට විතර නෙවෙයි ඕන කාමරේ ළඟට යනවා එයා. හරි ඉතින් මොකෝ වෙන්නේ? රොබෝ කාමරේ ළඟට ආවම් පස්සේ හරි සිද්ධිය ඊළඟ දේ තමයි අපේ කාමරේ ළඟට ආවම පස්සේ අපේ කාමරේට කෝල් එකක් එනවා මෙන්න මේක ඩිලිවර් වුණයි කියලා. එතකොට රොබෝ අපි දොර අරිද්දි රොබෝ දොර ළඟ ඉන්නවා. රෑට එහෙම දැක්ක පොඩ්ඩක් බයත් හිතෙනවා එකපාරට. හරි ඊට පස්සේ අපිට තියෙන අර බොක්ස් එක ඇරලා හරි බොක්ස් එක ඇරලා පුතේ අපේ පාර්සල් එක ගන්න. හරි ඔන්න ටෙක්නොලොජි එක දියුණුවේ මං කියන්නේ ඕකත් එක්ක අපිට තියෙන මං කියන්නේ ජීවිතේ විඳින්න තියෙන ආතලුත් හරි ওই විදිහට වෙනස් වෙනවා. වෙන එකක් නෙවෙයි සරලව එහෙ තියෙන වොෂ්රූම්ස් වල හරි එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා චයිනා වල වොෂ්රූම් වල. හරි මොකක්ද දන්නවද? චයිනා වලින් මුළු ලෝකෙටම මේ කමෝඩ්ස් හදලා යවුවට හරි කමෝඩ් එක වගේම අර පශ්චාත් භාගේ හොදන්න තියෙන බිඩින් ෂවර් එක තියෙන්නේ.
හරි චයිනාවල එක හොටෙල් එකකවත් බිඩින් ෂවර්ස් නැත. හරි මේ එහෙම තමයි ඉතින් හැටි. එයාලා ඔක්කොම টয়ලට් පේපර් රෝල්ස් තමයි පාවිච්චි කරන්නේ. හරි මේ බිඩින් ෂවර්ස් යූස් කරන්නේ නැහැ. හරි මුළු ලෝකෙම මේ වුණාට හදලා යවනවා. ඒක වෙනම කතාවක්. හරි. හරි ඉතින් ඒ කෙසේ වෙතත් මම මේ කියන්නේ ගියේ ඒක නෙමෙයි. හරි. ඒ ටෙක්නොලොජි එක කොච්චර දියුණුවද කියනවා නම් අපි කමෝඩ් එක ළඟට යද්දී නිකම්ම කමෝඩ් එක ඔටෝමැටිකලි ඕපන් වෙනවා. වහලා තියෙන කමෝඩ් එක ඕපන් වෙනවා. දැන් හරි උදාහරණයක් විදිහට බාත්රූම් ෆිටින්ග්ස් තියෙන කඩේක කමෝඩ්ස් ටිකක් තියලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ටික කනෙක්ෂන් එක දීලා තියෙනවා නම් අපි මෙහෙම ඇවිදගෙන යද්දි කමෝඩ් ටික ඇරීගෙන යනවා. හරි මම කියන්නේ එකී නොකී හරි දැන් අපි කොතනද ඉන්නේ කියනකෝ අපිට තේරෙනවනේ. හරි මට ඔයාලට කියන්න දෙන්න පුතේ හොඳට මහන්සි වෙලා වැඩ කරන්න ඔයාලට ඔයාලගේ ජීවිතේ අපේ වයසට එන කාලෙ වෙද්දී තව අවුරුදු 10ක් 15ක් ගිහිල්ලානේ. ඊටත් වඩා ගිහිල්ලානේ. හරි ඒ කාලෙ වෙද්දී ඔයාලට මොන ඔප්ෂන්ස් මොන විදිහට තියෙයිද දන්නෙත් නැහැ. හරි ඉතින් ඒ කාලෙ වෙද්දී ඒ ඔප්ෂන්ස් විඳින්න නම් හරි ඒ කාලෙ වෙද්දී මේ දේවල් කරගන්න නම් ඔයාලට හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ এডুকেෂන් එක කියන එකට පුතේ ප්‍රයොරිටි එක දෙන්න පට්ට විදියට. ප්‍රයොරිටි එක දෙන්න පට්ට විදියට මම හිතනවා ඒකෙන් ඔයාලට ලොකු දෙයක් පුතේ. හරි ලොකු දෙයක් ඔයාලට හම්බ වෙයි. හරි අනිත් එක මෙහෙම හිතන්න එපා කවදාකවත් ඔයාගේ අම්මා තාත්තා හරි මේ පාර ඔයාට ඇඳුම් 3ක් අරන් දීලා එයා ගත්තේ සමහර ලාවට තාත්තා ෂර්ට් එකක් විතරයි වෙන්න ඇති ගත්තේ. වාට හිතනවා වෙන්න බල මේ මා තාත්තලා නම් දැන් නාකීනේ. එයාලට දැන් අඳින ආසාව නැති වෙලා ඇති. හරි සමහරට ගෙදරට කේක් එකක් ගෙනල්ලා ඔයයි අයියයි හරි කවුරු හරි මේ කේක් එකෙන් 3න් 2ක් විතරම ඉවරයි. අම්මට ඉතුරුනේ අම්මටයි තාත්තටයි ඉතුරුනේ 3න් 1යි. ඒකත් සමහර ලාවට එයාලා පොඩ්ඩක් කාලා ඔයාලට දෙනවා. ඔයාලට හිතනවා ඇති ඔය එයාලා දැන් වයසයිනේ එයාලට දැන් කාලා එපා වෙලා ඇති. එයාලට දැන් රස දැනෙන්නේ නැතුව ඇති. නෑ එහෙම නෙමෙයි. එයාලට දැන් මොකද වෙන්නේ? එයාලා හිත හදා ගන්නවා. අනේ මොකද හරි අපේ පුතාලා තාම ඕවා වැඩිය කාලා නැහැනේ. අපි නම් කාලා තියෙනවනේ කමන්නේ නැහැ කියලා හිත හදා ගන්නවා මිසක් කෑම දුන්නොත් එයාලා නොකා ඉන්නේ නැහැ. සරලව කතාව මාත් තාත්තා කෙනෙක් විදිහට හරි පොඩි උන්ට කියන කෑම හරි කණ්ඩ හිතෙන්නේ නැතුව නෙමෙයි. හරි තේරුණාද? අපි එහෙම ආසාව නැත්තේ නෑ. හරි ආසාව නැත්තේ නෑ. ඉතින් ඕක හොඳට තේරුම් අරගන්න පුතේ. හරි හැම වෙලාවෙම තමන්ගේ ටාගට් එක දිහාවට තමන්ගේ ජීවිතේ ඩිරෙක්ට් කරගන්න. හරි ඔය අධ්‍යාපනයෙන් අර අයියා මොකද්ද මං කිව්වේ සතිපතා එකම ඇඳුම ඇඳපු කෙනා දැන් අර විදිහට පුතේ ඉන්න පුළුවන් නම් හරි ඔයාලටත් ඔයාගේ ජීවිතෙත් කොයිතැන කොයි විදිහට අවසාන වෙයිද කියන එක හරි ඔයාලට පුළුවන් තීරණය කරගන්න. මේ වෙනුවෙන් හොඳට මහන්සි වෙන්න. හරි 220 වෙනි ගාන. හරි. අතුසන බලන්න 220 කරපු අය. හරි. කීයද උත්තරේ? කීයද උත්තරේ? 5. පාවිච්චි අතුසන්